මේ තියෙන්නේ හස්බන්ඩ්ගේ සොසේජ් දෙවල් එක. ඉස්සෙල්ලාම තෙල් ටිකක් දාගෙන පෑන් එකට ඒක රත් වෙද්දී මම සොසේජ් කරලා දාලා බලනවා ඒක බැදෙනවද කියලා. ඊට පස්සේ ඒක තමයි සොසේජ් එක දාන්නේ. පෑන් එකට. බත් එක ඉදෙනවා. හරිත් තියෙනවා. දෙවැනි. අදට අපි හදනවා සොසේජ් දෙවල් එක. හරිප්පු. බත් එක. පොල් සම්බෝල. බත් එක දැන් ඉදලා දෙන්නේ. සොසේජ් එක බැලෙද්දි හොඳ සුවඳක් එනවා. පොල් සම්බෝල හදන්න පොල් වහලා තියෙනවා දැන්. දැන් අර සොසේජ් ටික වෙනවා පිකන් එක දාලා. දාගෙන ඔන්න දැන් ආයෙ පෑන් එකට තෙල් ටිකක් දාගත්තා. ඊට පස්සේ ඒකට ඒ අතරතුර හස්බන්ඩ් සම්බෝලට ලුණු සුද්ධ කරනවා දැන්. තියෙන්නේ ලුණු සුද්ධ කරගෙන. ඒ අතරතුර දැන් රත් වෙච්ච තෙල් තාච්චියට කෑලි මිරිස් ටිකක් දාගන්නවා. අතරතුර කපාගත්ත මාළු මිරිස් සුදු ලුණු ඒක දාගන්නවා. සුදු මිරිස් දාන්න මේ සොසේජ් දෙවල් එක මේක මාරම සරයි මේ කෑලි මිරිස් එක. ඒක ළඟ ඉන්න බෑ මේ කැක්ක හදනවා. කෑලි මිරිස් එක මාර සරයි. සම්බෝලේ ලුණු කපනවා කියන. ලුණු ටිකක් දානවා. ඊට පස්සේ උඹලට ටිකක් උඹලට දෙනවා නේද? උඹලට දෙනවා. උඹලකට දාලා ඊට පස්සේ මේ කෑලි මිරිස් අම්මෝ මේ කෑලි මිරිස් එක මාර සරයි. සරම සරයි. මිරිස් කොඩු ටික යනවා. ඊට පස්සේ හොඳට අරනවා. පාරිප්පු තියෙනවා, බටර් මෝච තියෙනවා, සොසේජ් දෙවල් තියෙනවා හොඳට. හරි. ආයි තියෙනවා ලුණු කොළ තෙල් දාලා, කාල් මැස්ස දාලා තෙල් දාලා තියෙන්නේ. තියෙන අපිට කැමරා තියෙන පොල් සම්බෝල.
සෝස් ටික පිරෙන්න කැම තියෙනවා. සෝස් ටික දාගන්න පැත්තේ.